hello guys. ඉතින් මොකෝ වෙන්නේ? ඉතින් නාව බස් නැවතුම් පොළ මොනරාගල අප්ඩේට් එක ආවේ. ඉතින් මොනරාගල අප්ඩේට් එක ගැන මම විස්තර ටික මේ මගේ channel එකේ දැම්මා. ඉතින් ඒක බැලුවේ නැත්නම් මගේ channel එකේ ගිහින් බලන්න. ඉතින් සුපිරිම අප්ඩේට් එකක් තමයි ඉතින්. ඉතින් බලන්න නැත්නම් බලන්න. ඉතින් ලයිට් දාලා වැඩක් නෑ. දැන් රයිට් නෙමෙයි. ඉතින් මචං මේ මං අල්ට්‍රා හැම්කුත් දාලා මේ සාමාන්‍ය විදිය. හරිද? ඉතින් මේ තියෙන සුපිරිම විදියට තියෙනවා. ඉතින් මේ මම මේ බස් එකෙන් කතා කරන මේ රහස් දෙයක් කියන්න ආවේ. يعني මචං මේකේ මේ මොරාගල අප්ඩේට් එකේ රහස් දේවල් දෙකක් තියෙන බලා ගන්න. ඉතින් මේක දැනන් ඉන්න හේතුවක් නැහැ ඔයගොල්ලෝ. ඉතින් මචං මං කිව්වනේ ඉදිරියට මගේ channel එකේ රහස් දේවල් බොහෝ මම ඉතින් බලා ගන්න. ඒක ඉතින් පළවෙනි එක රහස් පාරක්, දෙවෙනි එක නම් මට ඕන වෙලාවකුණක් පෙන්නන්න නැහැ. ඉතින් guys මේක මගේ channel එක ඉතින් subscribe කරලා තියාගන්න. ඉදිරියට තව රහස් දේවල් වැටෙන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරලා like කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් මේ ඔයගොල්ලෝ ගාවට notification එක මාර්ගයෙන් ගෙන්නව ගන්න ඇහැකි. ඉතින් guys මෙහෙම දිගටම යද්දි කන්දක් වගේ ඔයගොල්ලන්ට මේ පේනවනේ මේ කන්දත් එක්ක මේ යද්දි නිකන් ගෙයක් වගේ සෙට් වෙනවා. හරිද? ඒ ගෙයිට උටක් පහු කරන් යන්න ඕනේ. පහු කරන්නේ මේ ගෙයිත් එක්කම උඩහට දාන්න ඕනේ. හරිද? ඔන්න මම පෙන්නන්නම් ඒක. මෙන්න මේ ගෙයි වගේ තියෙන මචං. මෙන්න මේකෙන් මෙන්න මේ උඩහට දාන්න. මොකක්ද දන්නේ මෙතන guys හැමතිස්සෙම යද්දි භාග්‍යයක් වෙනවා. මොකක්ද දන්නේ. ඉතින් මචං මේම දිගට මේ යද්දි ඔයගොල්ලෝ බලා ගන්න එක නිකන් එතනින් රහස් පාරක් වගේ බලන guys නිකන් මේ ඒ ටිකේ එච්චර ගස් කොළන්නේ ඒ හෙන අමුතුයි. හරිද? මම ඒකයි මේ වීඩියෝ ගේන විශේෂත්ම හේතුව උනේ guys සිරාරම කියන්න ඕනේ මේකේ කෙලින්ම මුකුත් මේ සුද්ධ කරපු ඒ ගතියක් මේ නිකන් පේන්නේ. කියන්නේ මොකක් හරි මේ නිකන් මචං ගෙයක මොකෝ බැද්ද වැවිලා එහෙම නැහැනේ. ඒ කියන්නේ බැද්ද කියන්නේ තනකොළ වැවිලා ඒ වගේ නැහැනේ. ගෙයක් උනාම ඒ ටික නිකන් පිරිසිදු කරලා වගේ තියෙන්නේ. ඒ වගේ guys හොඳ පාරක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මොකද්ද කියලා කියන්න මන් දන්නේ නැහැ. මේක මොකකයි දෙයක් වෙන්න ඕනේ. ඉතින් පේනවා ඇති මේ බස්සෙන් බහිමු. guys පේන ඇති නිකන් කන්දක් වගේ ඉඩම් පේන්නේ. ඉතින් මේක අපිට පාරේ යද්දි පේන්නේ. හරිද? මොකද guys මේ මේ යද්දි මෙහෙම පාරක් තියෙනවා. මෙතනින් අපිට නගින්න විදියකුත් නැහැනේ. ඕක තමයි අපිට සීන් එක. හරිද? මං හිතනවා දැන් මේක එහා පැත්තේ කන්දෙත් නැතුව ඇති කියලා. මොකද මං ඒ පැත්තේ ගියා. හරිද? ඒ පැත්තේ හොයන්න එහෙම එකක් තිබ්බේ නැහැ. ඉතින් මචං මේ මොකද්ද කියලා බලමු. අපි ඉතින් මේක දිගටම යන්. හරිද? දිගටම යන්. අපි පොඩ්ඩ මේක ඇතුලෙන් යද්දි අපි පොඩ්ඩක් මේක කරන් යන්න අමාරු වීඩියෝ එක. හරිද? ඉතින් මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරලා තියන්න. එතකොට මම වීඩියෝ එක දාපු ගමන් ඕගොල්ලෝ ගාවට notification එකක් මාගෙන් ගෙන්නව ගන්න කියලා මම කලිනුත් කිව්වා. ඉතින් guys මේ වගේ බලන්න මෙහෙම මොකටද මේ හදලා තියෙන්නේ කියලා අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. එතනින් යටත් guys මේ ආවට පස්සේ තමයි මෙන්න මෙතනින් අපිට ආපු පාර බලා ගන්න එක. ඉතින් මං අතනින් වැටුණා. හරිද? මං ඉතින් ආපහු ඔකට නගින්න යන්නේ නැහැ. මේ මෙන්න ඉතින් අයිනෙන් දා ගන්නවා. ආයෙ නගින්න ඉන්න වෙලාවක් නැත guys. මෙන්න මෙහෙන් තව එකක් කියනෝනේ guys මේ වාහන වලට කියන්නේ මගේ බස් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ guys. අඩුම මුකුත්වත් වෙන්නේ නැහැ. හරිද? මට උඩු හිර වුණාද? නෑ. අවුලක් නෑ guys. බස් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. කොහේ වැදුනක් කොතන වැදුනක් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් සුපිරිම මේ අප්ඩේට් එක තමයි මේක. හරි guys ඉතින් මේ මට කොහමයි පොඩ්ඩක් වෙලා වීඩියෝ ස්කිප් කරන්න උනා. ඒක ඇත්තට හිතන්න එපා. ඕන ඉතින් අපි දැන් යන්නේ දෙවනි රහස. මොකද්ද මේ දෙවනි රහස කියලා අපි දැනෙන් සෙට් වෙමු. හරි guys ඒ විතර නෙවෙයි මේ දැන් තියෙන වාහනව හෝන් ගහනවා. ඒක ඔයගොල්ලෝ දන්නවත් ඇති. හරි අය ඉතින් මේකට මං ඇතුලෙන් තමයි යන්නේ. මොකද මේක ඇතුලෙන් යද්දි අපිට ගොඩක් ලේසි. හරිද? ඉතින් දැන් මම ඉස්සෙල්ලම ගන්න මේ තියෙන පළවෙනි වාහනේ මේක වද්දන. එතකොට නිකන් මේක ගිලා බහින වගේ එකක් වෙනවා. හරිද? අන්න එහෙම තියා ගන්නවා. හරිද? දැන් පොඩ්ඩක් මේක රිවර්ස් එකට ගහලා මෙන්න මේ ගානට හරි guys දැන් මේක පොඩ්ඩක් මම මෙහාට එනවා. හරිද?
මොකද්ද ෂී එතන අවුල් ගියානේ මේ බයික් කාර්යය අපි වද්දව ගමු ඉස්සෙල්ලා ඌ පොඩ්ඩක් ඉන්න ඕනේ ගයිස් හරි ගයිස් පිටිපස් අර පැත්තෙන් වාහනයකුත් එනවා හරියි දැන් වාහනයක් එන අතරේ මේක තමයි කරන්න ඕනේ පොඩ්ඩක් දැන් මේක රිවර්ස් එකට ගහ ගන්න ඕනේ හරිද දැන් මේක නිකන් ගයිස් මෙන්න මේ ගානට විතර තියාගත්තාම හරි දැන් මේක හෑන්ඩ් බ්‍රේක් අල්ලලා බස් එකෙන් මේ යතුරු ඔෆ් කරගන්න ඒ කියන්නේ බස් එක නවත්ත ගන්න අයියෝ ඒක ෂේප් එක අවුල් ගියා කියපන්කෝ ඒකට මම මෙහාට කරන්නේ දීලා තියෙන්නේ අය ගමන්නේ අපි ආපහු ස්ටාර්ට් කරලා මේක වද්දව ගමු හරිද හරි ගයිස් වද්දව ගත්තා දැන් අපිට තියෙන්නේ මේක ආපහු මෙන්න මේ ගානට විතර නවත්ත ගන්න ඕනේ හරි දැන් මේ බස් එකෙන් අපි බහින්න ඕනේ හරිද බහිනවා කියන්නේ බහින්න ඕනේ මේ අඩු මේ කොබන් අරුම් දෙන්න හරි ගයිස් වාහනයක් එනවා වාහනේ නැවත් එක්කම ඕගොල්ලෝ බහින්න එතකොට ගයිස් ඕගොල්ලන්ට මෙන්න මේ වාහනේ උඩට වෙලා ඉන්න පුළුවන් ගැම්මක් තමයි ඉතින් දෙවෙනි රහස වශයෙන් ඔන්න ඔක තමයි තියෙන්නේ පේනවනේ කෙලින්ම ඉතින් මේ බස් එක උඩට වෙලා මේ මොකද ගැබ් එක උඩට වෙලා ඉන්නේ අය දැන් නම් ඉතින් මේ මොකක් හරි මේ ගිලා වෙන සීන් එකක් තියෙනවා එහෙනම් කොල්ලෝ හරි ගයිස් ඉතින් මේ අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා ඉතින් ඔන්න ඔච්චර රහස් වලට කියන්න තියෙන ඉතින් මේ රහස් ඔච්චරයි මම ඉතින් මේ බදුල්ලේ ගිහින් තෙසෙඩියෙන් තෙල් ගහගෙන එන ගම මේ ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ වීඩියෝ බලන මගේ channel එකත් එක්ක වෙලා ඉන්න ඉතින් ඉදිරියට Facebook page එකක් හදන්න ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒකත් අපි ඉදිරියට කරමු. ඉතින් මට කියන්න තියෙන්නේ අම්මට අහුඩු. කියන්න තියෙන්නේ මචං මේ ඉදිරියට ගේම් වල ඉතින් මගේ මේ වීඩියෝ කොපි වෙලා වැටේ. ඉතින් ඒකට කමක් නැහැ. ඉතින් මේ එහෙනම් මම වීඩියෝ ගේම් සමු ගන්නවා. එහෙනම් කොල්ලෝ අපි ගියා.